ආර්ථික පොළේ බස් එකේ ගියා. හරිද? ඊට පස්සේ එහෙම බයික් එකක් ආවා. පන්සලට එහා පැත්තෙන් ඒ බස් එක එනකොට ඒ බොනට් එකේ වැදුනා බස් එකේ. එතකොට ඒක වැටුණා. ඒ මිනිස්සයා වැටුණා. කොල්ලෙක්. ඔයාලා වගේ කොල්ලෙක්. ඌ මොකද කරන්නේ බයික් අර බස් එක පෙරලෙනක දිහා බැලුවේ නෑ. බයික් එක දාලා ඌ හිටියේ නෑ එතන. බැලුවම මොකුත් නෑ. අපි එහෙම රෝල් වෙවි ගිහින් අඹ ගහේ හේතුණා. ජීවිත අනතුරක් මොකුත් නැද්ද? මට නම් නෑ ගත්තුයි. එතන හිටපු කාටවත් එහෙම නෑ. ළමයි තුන්දෙනා බොනට් එකේ ඉන්නේ හිටියේ ළමයි. ඒ ළමයි හිර කරලා හිටියා පැයක් විතර ගන්න බැරුව. හරි.